අයිබෝන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඔයගොල්ලෝ හැමෝටම සෑම් වීලොග් එකකින්. ඉතින් අද වීඩියෝ එක ස්පෙෂලි අරගෙන ආවේ නවසීලන්තේ ජීවත් වෙන චූටි බබාලා ඉන්න ඔයාලා වෙනුවෙන්මයි. ඇත්තම ඔයාලා බලනවා ඇති මොකද්ද මේ චූටි බබාලා ඉන්න අපි වෙනුවෙන් ගෙන අපු වීඩියෝ එක කියලා. ස්පෙෂලි මට කියන්න ඕන චූටි බබාලා ඉන්න ඔයාලා එයාලවත් එක්ක ට්‍රැවල් කරනකොට එයාලව සුරක්ෂිතව වාහනේ තියාගෙන යනවාද? ඒ කියන්නේ සුරක්ෂිතව එයාලා කාර් සීට් එකක තියාගෙන යනවද? එහෙම නැත්නම් හරි පොසිෂන් එකේද එයා තියාගෙන ඩ්‍රයිව් කරන්නේ. මෙන්න මේ ගැන පුංචි අදහසක් දෙන්න තමයි ඇත්තටම මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් නිව්සීලන්ත වල තියෙන කාර් සීට් ලෝ එක අනුව කුඩා දරුවෙක් අවුරුදු 7 වෙනකන් එයා අනිවාර්යයෙන්ම කාර් සීට් එකක ඉන්න ඕනේ. ඊට පස්සේ තමයි එයාව ට්‍රාන්ස්ෆර් කරන්නේ ඇඩල්ට් කාර් සීට් එකට. ඉතින් මේ අවුරුදු 7 වෙනකනුත් අවදි කීපයක්ම තියෙනවා. අවුරුද්දක් එකහමාරක් වෙනකන් එක විදියකට, ඊට පස්සේ දෙකත් හතරත් අතර තවත් විදියකට, ඊට පස්සේ 4 ඉඳලා 7 වෙනකන් තවත් ආකාරයකට. ඉතින් මෙන්න මේ ගැන පොඩි දැනුවත් කිරීමක් කරන්න තමයි මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් ඔයාලා ගොඩක් දෙනෙක් මේ වෙනකොට දන්නවා ඇති අනිවාර්යයෙන්ම චූටි බබාලා ඉන්න ඔයාලා. මොකද ස්පෙෂලි ඔයාලා හොස්පිටල් එකේ ඉඳලා බබා හම්බුන තැන ඉඳලම ගෙදරට එනකම්ම ආරක්ෂාව ගැන ඔයාලව දැනුවත් කරනවා අනිවාර්යයෙන්ම මිඩ්වයිෆ් ඒ වගේම ප්ලංකට් නර්ස්. ඉතින් මේගොල්ලෝ කියලා ඇති, ඔයගොල්ලෝ දන්නවත් ඇති. හදිසිය හරි ඔයාලා දැනුවත් උනේ නැත්නම් ඒ සම්බන්ධව පුංචි දැනුවත් කිරීමක් කරන්න තමයි මම මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් ඔයාට බබා හම්බෙලා හොස්පිටල් එකේ ඉඳලා ගෙදර එන ඒ මොහොතේදීත් ඔයා කාර් සීට් එක අනිවාර්යයෙන්ම භාවිතා කරන්න ඕනේ. එතන ඉඳලා ඉස්සරහට දිගටම. ඉතින් මුලදීම අපි යූස් කරන්නේ කැප්සූල් එක. ඒ කියන්නේ කැප්සූල් එක කියන්නේ ඔයා දැකලා ඇති. මේ රූපේ පේන්න තියෙනවා. කැප්සූල් බේස් එක සීට් එකට හයි කරලා තියෙන්නේ. ඒ බේස් එකට කැප්සූල් එක ගහන්න පුළුවන් බබාව තියලා. ඊට පස්සේ බබාව අරගෙන ආයි ගන්න පුළුවන්. ඒ බේස් එක විතරක් කායගේ හයි කරලා තියෙනවා. අවශ්‍ය වෙලාවට කැප්සූල් එකත් එක්ක දාන්න පුළුවන් කායකට බබාත් එක්ක. ඉතින් මේ අවදියේ ඔහොම අවුරුද්දක් වගේ අවුරුද්දක් නෙවෙයි අතන මාස 6ක් 7ක් වගේ යනකම් කැප්සූල් එකක් අරගෙන යන්න පුළුවන්. ඊට පස්සේ බබා පොඩ වර්ධනය වෙලා තියෙන කකුල් දිගයි. ඉතින් ඊට පස්සේ අපි එයාව සීට් එකට ට්‍රාන්ස්ෆර් කරනවා. ඒ කාර් සීට් එකේ ඔයාට පැති දෙකකට යූස් කරන්න පුළුවන්. එකක් තමයි ෆ්‍රන්ට් පේස්, අනිත් එක තමයි රියර් පේස්. ඉතින් මේ දෙකේ ගොඩක් වෙලාවට ඉතින් මම දැකලා තියෙනවා බබාලව අරගෙන යනවා ෆ්‍රන්ට් පේස් තියාගෙනම යනවා අවුරුදු 2කටත් කලින්. ඇත්තටම මෙහි ගවර්න්මන්ට් එක දැනුවත් කරලා තියෙනවා. ඒ කියන්නේ මිඩ්වයිෆ් ප්ලංකට් නර්ස් මේගොල්ලෝ දැනුවත් කරලා තියෙනවා. ඇට්ලීස්ට් අවුරුදු 2 වෙනකන්වත් බබාව රියර් පේස් පොසිෂන් එකේ තියලා අරගෙන යන්න කියලා. ඔයාලට වැඩි විස්තර බලා ගන්න පුළුවන් AA කියන වෙබ්සයිට් එකට, ඔටෝමොබයිල් ඇසෝසියේෂන් කියන වෙබ්සයිට් එකේ ඔයාලට පැහැදිලිව මේ විස්තරේ දැනුවත් කරලා තියෙනවා. ඇට්ලිස් අවුරුදු 2 වෙනකන්වත් ඔයාගේ බබාව රියර් පේස් පොසිෂන් එකේ තියාගෙන කාර් සීට් එකේ තියලා අරගෙන යන්න කියලා තමයි රෙකමන්ඩ් කරන්නේ. ඊට පස්සේ අවුරුදු 2කින් පස්සේ, දෙකට වඩා පුළුවන් නම් කමක් නැහැ. ඊට පස්සේ 3ක් කියලා කියමුකෝ. 3කට පස්සේ එයාව ෆ්‍රන්ට් පේස් පොසිෂන් එකේ තියලා අරගෙන යන්න පුළුවන්. ඊට පස්සේ ඒ විදිහට අවුරුදු 4ක් දුන්නාට පස්සේ 4ත් 7ත් අතර කාලයේ බූස්ටර් සීට් එකට එයාව ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන්. 7න් පස්සේ තමයි එයා නෝමල් කාර් සීට් එක කියන්නේ ඇඩල්ට් සීට් එකට ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන්. ඉතින් ගොඩක් දෙනෙක් මේ රියර් පේස් හා ෆ්‍රන්ට් පේස් පොසිෂන් එක කොයි වෙලාවෙද ළමයාගේ වයස මොන වෙලාවෙද යූස් කරන්න ඕන කියලා දන්නේ නැහැ. ඒක දන්නේ නැතුව ගොඩක් අනතුරුත් වෙලා තියෙනවා. ඉතින් ඒ සම්බන්ධ වීඩියෝත් තියෙනවා. ඉතින් මම පුංචි වීඩියෝ එකක් ෂෙයා කරන්නම්. රියර් පේස් පොසිෂන් එකේ තිබ්බම තියලා ළමයා අරගෙන යද්දී, ඒ කියන්නේ වාහනේ ඩ්‍රයිව් කරගෙන යද්දී හදිස්සියේ හරි ක්‍රෑෂ් එකක් මොකක් හරි අනතුරක් වුණොත් ළමයාට වෙන්න තියෙන හානිය ආවමයි රියර් පේස් පොසිෂන් එකේ අරගෙන ගියොත්. ඉතින් අපි වීඩියෝ එකට යමු. ඔයාලට දැන් මේ පේන්නේ ෆ්‍රන්ට් පේස් පොසිෂන් එක. ඒ කියන්නේ වාහනය දාවන වෙන පැත්තටම තමයි බේබි කාර් සීට් එක හයි කරලා තියෙන්නේ. නොසිතූ වෙලාවක ලොකු බ්‍රේක් පාරක් එහෙමත් නැත්නම් ක්‍රෑෂ් එකක් වගේ දෙයක් වුණොත් මෙන්න මේ පේන විදිහට තමයි බබාව ඉදිරියට විසික් වෙන්නේ. ඉතින් ලොකු වේගයක නොගියත් පැයට කිලෝමීටර් 50ක වගේ සාමාන්‍ය වේගයක ගියත් ක්‍රෑෂ් එකකදී හරි ලොකු බ්‍රේක් පාරකදී බබාගේ බෙල්ලට, ඒ වගේම උරහිසට, ඔළුවට හානි වෙන්න පුළුවන්. නිසි වයසට කලින් එයාව ෆ්‍රන්ට් පේස් පොසිෂන් එකේ තියාගෙන ඩ්‍රයිව් කරොත්. ඉතින් ඔයාලට දැන් මේ පේන්නේ රියර් පේස් පොසිෂන් එක. ඒ කියන්නේ වාහනය ගමන් කරන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට තමයි කාර් සීට් එක හයි කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේ අවස්ථාවක ක්‍රෑෂ් එකක් හරි මොකක් හරි අනතුරක් වුණොත් බබාව ඉස්සරහට විසික් වුණත් එයා ෂීට් එකටම තමයි ප්‍රෙස් වෙන්නේ. ඉතින් ඒකෙන් එයාට වෙන්න පුළුවන් හානිය අවමයි.
ඉතින් ඔය පුංචි වීඩියෝ ක්ලිප් එක බැලුවා නම් ඔයාලට තේරෙන්න ඕන රියර් පොසිෂන් එකේ ගියාම තමයි අපිට මොකක් හරි අනතුරක් වාහනේ අනතුරක් හෝ මොකක් හරි දෙයක් වුණොතින් බබාට වෙන්න පුළුවන් හානිය අවම වෙන්නේ රියර් පේස් පොසිෂන් එකේ හිටියොත් තමයි. ඉතින් මගේ රෙකමෙන්ඩේෂන් එක ඇට්ලිස්ට් අවුරුදු දෙකක් වෙනකන් ඔයාගේ බබා රියර් පේස් පොසිෂන් එකේ තියලා අරගෙන යන්න. ඉතින් ඔන්න ඔය කරුණු ටික තමයි ඔයාලට දැනුවත් කරන්න ඕන වෙලා තිබුණේ. ඉතින් පොඩි හරි අදහසක් ඔයාගත්තා නම් ඒක ගොඩක් වටිනවා. ඉතින් එහෙනම් අලුත් වැදගත් වීඩියෝ එකක් අරගෙන එන බලාපොරොත්තුවෙන් නැවත හමු වෙන බලාපොරොත්තුවෙන් සමු ගන්න සෑම් වීලොග්. අයිබෝන්.